මම දැන් මේ ඉඩියම් එකක් ගානේ ඔයාලට හොඳ විස්තරයක් කරනවා වෙන වෙනම උගන්වනවා. අපි මුලින් මේකට පොඩි අයිඩියා එකක් පොඩි අදහසක් අරගමු. ඕකේ. Rain, cat and dogs. Rain, cat and dogs. What is the meaning of rain, cat and dogs? සාමාන්‍යයෙන් මොකක්ද ඔගේ අදහස? දැන් ඔයාලා මේ වගේ වාක්‍ය කියවගෙන හොඳට දන්නවනේ. Rain, cat and dogs කියන්නේ සාමාන්‍යයෙන් ගත්තම බල්ලෝ පූසෝ වහිනවා කියන. බල්ලෝ පූසෝ වහිනවා කියලාද මෙතන තියෙන්නේ? නෑ. මම මුලදීම ඔයාලට කිව්වා ඉඩියම්. ඉඩියම් කියලා කියන්නේ සාම්ප්‍රදායික යෙදුම්. සාම්ප්‍රදායික යෙදුම්. දැන් සිංහල භාෂාවේ වුණත් එක එක වෙන අර්ථ තියෙන වචන තියෙනවානේ. ඒ වගේ වෙන අර්ථ තමයි මේ වගේ ඉඩියම්ස් වල තියෙන්නේ. දැන් මේක ගත්තම rain, cat and dogs කියලා කියන්නේ සාමාන්‍යයෙන් හිතුවොත් බල්ලෝ පූසෝ වහිනවා. එහෙම එකක් නෙමෙයි ඒක කියන්නේ. Rain, cat and dogs කියලා කියන්නේ හයියෙන්ම තදටම වහිනවා. Rain, cat and dogs. හරි? මේක එකින් එක වෙන වෙනම ඔයාලට මම දැන් තේරුම් කරලා දෙනවා with more examples. Okay? Second one is once in a blue moon. Once in a blue moon. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් නිකන් අර්ථය අරගෙන බලන්න. Once in a blue moon. එකපාරක් in a blue moon. නිල් හඳක. එකපාරක් නිල් හඳක වගේ අර්ථයක් නේද තියෙන්නේ. ඒ කිසි තේරුමක් නැහැ. එනට ඒක වාක්‍යයක කවුරුත් දාලා කතා කරලා කියන්නේ එයා හොඳට ඉංග්‍රීසි දන්න කෙනෙක්. ඉගෙන ගත්ත කෙනෙක්. හරිද? Once in a blue moon කියන්නේ very rarely. Very rarely. ඒ කියන්නේ බොහෝම කලාතුරකින් කියන එක තමයි once in a blue moon කියන එක ගන්න. තේරුණානේ? හරි. ඔයාලා හිතලා බලන්න ඉංග්‍රීසි දන්නේ නැති බාගෙට ඉගෙන ගත්ත කෙනෙක්ට මේවා ඇහෙන්න කියනවා. එයාට තේරෙනවද? තේරෙන්නේ නැහැ. ඒ නොදන්න කෙනා හිතන්නේ අර කියන කෙනා දන්නේ නැහැ කියලා. කියන කෙනා නෙමෙයි දන්නේ ඇත්තටම. අර ඉගෙන ගත්ත නැති කෙනයි දන්නේ නැත්තේ. ඉගෙන ගත්ත කෙනෙක්ට මේවා වුණොත්. ඔයාලා කතා කරනකොට ස්පෝකන් ඉංග්‍රීසි වලදී අපේ ස්පෝකන් ඉංග්‍රීසි පැකේජ් එකක් දීලා තියෙනවනේ මම ඔයගොල්ලන්ට. ඒ පැකේජ් වල මේ හැමදේම තියෙනවා. ඒ වගේම තමයි කලින් කරපු ග්‍රැමර් පාර්ට් ඒවත් තියෙනවා ස්පෝකන් වලට කොහොමද ගලපගන්නේ කියලා. අපි පොතේ ලියන්නේ විතරක් ඉගෙනගෙන හරියන්නේ නැහැ. වැඩිපුර පාවිච්චියට වැඩිපුර ලියන ඒවාට නෙමෙයි අපිට ඉංග්‍රීසි ඕනි වෙන්නේ. නිවින කතා බහේදී. ඒ ස්පෝකන් ඉංග්‍රීසි වලදී අපි දීලා තියෙන පැකේජ් එක මේක හොඳට ප්‍රැක්ටිකල් ලෙසන් එක දීලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒක හොඳට ස්ටඩි කරන්න. හරිද? එතකොට මේ වගේ ඉඩියම්ස් දාලා එදිනෙදා ස්පෝකන් ඉංග්‍රීසි වලදී පාවිච්චි කළා කියන්නේ දන්නෝ දැනෙදි මෙයා හොඳට ඉංග්‍රීසි ඉගෙනගෙන කියනවා. ඒ නිසා මේ හොඳට මතක තියාගන්න හොඳට ඩේලි යූස් කරන්න වල ස්පෝකන් වලදී ඒ විදිහට පාවිච්චි කරන්න ඕනේ. හරිද?